ආයිබෝන් යාළුවනි සේවා මිතුරු එස්එල් නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගැබිනි සමය කියන්නේ කාන්තාවකගේ ජීවිතේ ඉතාමත් සංවේදී සහ පරිස්සම් යුතු කාලයක්. මේ කාලයේදී අම්මා ගන්න සෑම ආහාරයක්ම කුසේ ඉන්න පුංචි පැටියාගේ වර්ධනයට ඍජුවම බලපානවා. පළතුරු කියන්නේ ගොඩක් ගුණදායක ආහාරයක් වුණත් ඇතැම් පළතුරු වර්ගවල තියෙන රසායනික සංයුතීන් නිසා කලලයට හානි වෙන්න හෝ ගබ්සා වීමක් පවා වෙන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? අද අපි විද්‍යාත්මක කරුණුත් එක්ක සවිස්තරාත්මකව කතා කරන්නේ ගැබිනි අම්මෙක් අනිවාර්යෙන්ම මගහැරිය යුතු පළතුරු වර්ග 5ක් සහ ඒවා අගුණ වෙන්නේ ඇයි කියන එක ගැනයි. වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. ඔයාලා නොහිතන පළතුරුකුත් මෙතන තියෙන්න පුළුවන්. අංක 1 අමු හෝ බාගෙට ඉදුණු ගස් ලැබු. අමු ගස් ලැබුවල අධික ලේටෙක්ස් සහ පපෙන් අඩංගුයි. අපේ ශරීරයේ මෙම ද්‍රව්‍ය ප්‍රොස්ටැග්ලැන්ඩින්ස් සහ ඔක්සිටොක්සින් වැනි හෝමෝන ලෙස වර්ධවා වටහා ගන්නවා. මේ හෝමෝන වලින් කරන්නේ දරුවා ලැබෙන වෙලාවට ගර්භාෂය හැකිලීමට සැලැස්වීමයි. ඉතින් ඔබ මේවා ආහාරයට ගත්තොත් අකාලේ ගර්භාෂය සංකෝචනය වී දරුවාට හානි වීමට හෝ ගබ්සා වීමක් සිදුවීමට විශාල ඉඩක් තිබෙනවා. මේක මොන කාලේද නරකම කියලා බැලුවොත් විශේෂයෙන්ම ගැබ් ගැනීමේ මුල් මාස 3 තුල ඉතාමත් අවදානම්. මේකෙදී තියෙන ප්‍රායෝගික ගැටලුව අද කාලේ වෙළඳපොලේ තියෙන ගස්ලබු බොහෝමයක් රසායනික ද්‍රව්‍ය දාලා ඉදවපු ඒවා. ඒ නිසා පිටතින් කහපාට වුණාට ඇතුළත තවමත් අමු වෙන්න පුළුවන්. ඒ වගේ පළතුරු වල අර භයානක ලේටෙක්ස් දියරය තවමත් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. 100% ගහේ ඉදුණු එකක් කියලා විශ්වාස නැත්නම් ගැබිනි සමයේදී ගස් ලැබු නොකා ඉන්න එක තමයි ආරක්ෂිතම දේ. අංක 2 අන්නාසි. නරකයි. අන්නාසි වල බ්‍රොමිලේන් නම් එන්සයිමය අඩංගුයි. මෙම එන්සයිමයට හැකියාව තියෙනවා ප්‍රෝටීන් බිඳ හෙලීමට. ගැබිනි මවක් අධික ලෙස අන්නාසි ගත්තොත් ගර්භාෂ බෙල්ල මෘදු වී අකාලේ විවෘත වීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. මෙය ගබ්සා වීමකට හෝ අකාලේ ප්‍රසූතියකට මඟ පාදන්න පුළුවන්. මේවා නරකම කාලය ගත්තොත් ගැබ් ගැනීමේ පළමු මාස කිහිපය තුළදී අන්නාසි සීමා කිරීම වඩාත් සුදුසුයි. මේකෙදී ප්‍රායෝගික ගැටලුව තමයි අන්නාසි ගෙඩියක් පිටතින් ඉදුණු පාටට පෙනුනත් එහි නාරටි ආශ්‍රිතව තවමත් බ්‍රොමිලේන් සාන්ද්‍රණය වැඩි වෙන්න පුළුවන්. වෙළඳපොලෙන් ගන්න අන්නාසි වල තත්ත්වය ගැන හරියටම දන්නේ නැති නිසා ගැබිනි සමයේදී අන්නාසි කෑමෙන් වැළකී සිටීම නුවණට හුරුයි. අංක 3 මිදි නරකයි. මිදි ලෙල්ලේ රෙස්වෙරට්‍රෝල් නැමැති රසායනිකය අධිකයි. මේ මවගේ හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් කළ හැකි අතර කලලයේ අග්න්‍යාශය වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරන බව නවීන වෛද්‍ය පරීක්ෂණවලින් පෙන්වා දෙනවා. එසේම මිදිවල ආම්ලිකතාවය වැඩි නිසා ගැබිනි සමයේදී බහුලව ඇතිවන බඩේ දැවිල්ල සහ අජීර්ණය තවත් දරුණු කරනවා. මේක ගැබ් ගැනීමේ සම්පූර්ණ කාලය පුරාම මිදි අධික ලෙස ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම ආරක්ෂිතයි. මිදි කන්න කොහොමද හොඳ කියලා බැලුවොත් මිදි කන්නම අවශ්‍ය නම් කළු මිදි වෙනුවට කොළ මිදි තෝරා ගන්න. ඒවා ඉතා හොඳින් සෝදා ලෙල්ල ඉවත් කර සීමිත ප්‍රමාණයක් ගෙඩි 5ක් 6ක් පමණ කෑමට ගන්න. ලංකාවට ගේන මිදිවල කෘමිනාශක වැඩි නිසා සේදීම අනිවාර්යයි. අංක 4 රටඉඳි. මේවා නරකයි. රටඉඳි කියන්නේ සිරුරේ උෂ්ණත්වය සීග්‍රෙන් ඉහළ නංවන ආහාරයක්. ගැබ් ගැනීමේ මුල් කාලයේදී මවගේ සිරුරේ උෂ්ණත්වය අධික ලෙස වැඩිවීම කලලයට අහිත කරයි. මේක නරකම කාලය ගත්තොත් නිකත් මුල් මාස 3 ඇතුළත දිනපතා රටඉඳි කෑමෙන් වැළකී සිටීම නුවණට හුරුයි. විශේෂත්වය මේකේ රටඉඳි මුල් මාසවලදී අගුණ වුණාට දරුවා ලැබෙන්න සති 4කට පෙර සිට දිනකට රටඉඳි ගෙඩි 4ක් 5ක් කෑම ඉතාමත් ගුණදායකයි. එයින් ස්වභාවික ප්‍රසූතිය පහසු කරන අතර ප්‍රසූත වේදනාව පාලනය කිරීමට උදව් වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. අංක 5 ටින් කළ පළතුරු නරකයි. මෙහි පළතුරු වල ගුණයට වඩා අඩංගු වන්නේ සීනි යුෂ සහ කල් තබා ගැනීමේ රසායනිකයි. මේවා මවගේ රුධිරයේ සීනි මට්ටම වේගෙන් ඉහළ නංවන අතර ගැබිනි සමයේදී දියවැඩියාව ඇතිවීමේ අවදානම වැඩි කරයි. මේවා කන්න නරක කාලය ගත්තොත් සම්පූර්ණ ගැබ් ගැනීමේ කාලය පුරාම ටින් කළ හෝ පැකට් කළ පළතුරු නුසුදුසුයි.
මේවා කන්න කොහොමද හොඳ? සෑම විටම වෙළඳපොලේ ඇති නැවුම් ස්වභාවික පළතුරු පමණක් තෝරාගෙන හොඳින් සෝදා පාවිච්චි කරන්න. ඉතින් මේ තොරතුරු ඔයාට වැදගත් වුණා කියලා හිතනවා. මතක තියාගන්න ඕනෑම අලුත් ආහාරයක් ගන්න කලින් ඔයාගේ වෛද්‍යවරයාගෙන් හෝ පෞල් සෞඛ්‍ය සේවකයාගෙන් උපදෙස් ගන්න එක තමයි හොඳම දේ. මේ වීඩියෝ එක තවත් අම්මෙක්ට බලන්න ෂෙයා කරන්න. සේවාමිතුරු SL නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවතත් මෙවැනි වටිනා වීඩියෝකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.